බලන්න හරි ඉතින් බලන්න ටිකක් ඈ ඉතින් බලන්න හරි ඉතින් බලන්න ගන්න ඒක තමයි කරන්නේ එකක් කරා තුන්වෙනි එක ටියුබ් එකේ තුන්වෙනි එක අහලා දැන් ඔක්කොම පාස් පේපර්ස් මේ වෙලේ 2010 ආපු ගන්න 2010 වල වෙලා ආපු ගන්න ඊට ගාන ඉපදිලාද 2010 දා ඉපදිලා නේ බලන්න මේක කියනවා මොකද මුලින්ම කියනවා ගාන දින සුළු කරන්න බලන්න පහෙන් තුනයි එන්න දෙකෙන් එකයි තුනයි තුනෙන් එකයි මෙන්න මේක සුළු කරන්න කියලා තියෙනවා හරි මේක සුළු කරන්න කියලා තියෙනවා පහෙන් තුනයි යාගත්ත මුලින්ම කරගන්න ඕනේ මේ විෂම භාග තියෙන ටික අයින් කරනවා දෙකෙන් එකයි හරි මෙන්න එක කොහෙද කිව්වක් කරා තුනයි තුන් වර තුන නවයයි නවයයි එකයි 10යි ඊළඟට මේක සුළු කරගෙන ටික සුළු කරගෙන හරිද බලන්න මෙතන පොදු කාර්යය ගන්න පුළුවන් මේ දේ කීයද මෙතන පහ තියෙනවා මේක ගන්න මෙතන පහ තියෙන්නේ මෙතන දෙක තියෙන්නේ පොදු නෑ මේ දෙකේම 60 තියෙනවා කියන්නේ දෙක සමාන නෑ ගත කිරීමකදී හෝ අඩු කිරීමකදී මුලින්ම බලන්න ඕනේ මේක යට අගයන් සමානද කියලා නෑ සමාන මුලින්ම යන සමාන මේක යට අගයන් සමාන කරන්න කාට පුළුවන් මේ පැත්ත ගුණ කරන්න පහෙන් දෙක තුන පැත්ත දෙකෙන් එකකට මේ පැත්ත ගුණ කරනවා පුතේ උඩයි යටයි මේ පැත්ත ගුණ කරනවා උඩයි යටයි තුනේ ඉස්සර දෙකෙන් දෙකෙන් උත්තර දෙකෙන් මේ පැත්ත ගුණ කරනවා දෙක අනිත් පැත්ත ගුණ කරනවා යට තියෙනවා පහෙන් උඩයි කිරීම තුනෙන් ගන්න සංකොටක් පුතේ සුර ටිකක් බලන්න සුළු කරලා වරහන් ඇරියා පස්වරක් දෙක යටට 10යි පස් තුන් වරක් දෙක 6යි යටට 5යි 10යි උඩට 5යි ගුණ කිරීම තුනෙන් 10යි හරි මෙතනට 10න් 6 වෙන 10න් 5 ගුණ කිරීම තුනෙන් 10යි සුළු කරමු මෙතන පොදු කාර්යය ගත්ත 10 උඩට එනවා 6 රික භාගයෙන් 10න් එකයි ගුණ කිරීම තුනෙන් 10යි හරහට කැපෙනවා 10යි 10යි මෙතන 10ට 10ව එකයි මෙතන 10ව එකයි තුන් වරක් මෙතන එකයි වරක් තුන 3යි ආයෙත් එක් වරක් එක එකයි උත්තරය එනවා කියන්නේ තුනෙන් එකයි කියන කමාරන් දෙයක් හැමෝම අදාගෙන
ප්‍රශ්නේ ඇවිල්ලා තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ. තුන්. බාස්කට් ස්කිප් එක දාන්න ඕනේ නෑ. මෙන්න මේ දැන් තාම අපිට ගහනවා නේද? sorry කොහමද රිපෝට් එකක් දාලා දෙනවා. මොකද දැන් අප්ඩේට් කරනවා. දැන් අප්ඩේට් එක. මොකද දැන් අප්ඩේට් එකේ තියෙන ෆෝම් එක ගන්න තමයි. මේ කවුද? සිතෝ thank you වල. හරි. සර් 2000 කීයද? 2000 මේක ඇවිල්ලා 2010 ප්‍රශ්නේ. මේක එනවා. 2010. හරි සර්. හරි. ඊළඟ 2010 පළවෙනි යාල තමයි වෙබ්සයිට් එක. හරි. මේක ඉවරද කට්ටිය? ඉවරද කට්ටිය? හරි. ඊළඟට බිලින්දෙක් 8000කට බයිසිකලයක් ගෙන 100ට 20ක ලාභයක් ලැබෙනසේ කුරුම්වල ලකුණු කරයි. අමුතුවෙන් කියන්නේ 100ක් වට්ටෝස්. හරි. මේක ඉවරද?
යන්දලේ එකට. හරි වරේ. අනිත් කට්ටිය වරද. හරි. හරි අපල. ඊළඟට යන්න. හරි. බිලෙන්ති රුපියල් 8,000කට බයිසිකලයක් දෙන 120ක් ලාභ ලැබෙනසේ මිල ලකුණු කරයි. 8,000කට ආ 120ක් ලාභයක් ඕනේ මෙයාට. ಗುಣ කරා 120ක් යඩට 100 ಗುಣ කරලා බැලුවට පස්සේ මොකද වෙන්නේ? මේ බිඳුවට මේ බිඳුවට මේ බිඳුවට මට එනවා කියන්නේ 800 ගුණ කිරීම දෙකක් කියලා එනවා. 800 දෙකක් කියන්නේ කීයද? 1600. ඔන්න ඔබේ 1600ක ලාභයක් මෙයාට 8,000ට වයිකි ගත්තා මුට එක විකුණක් දියුනේ 1600ක ලාභ. ඊළඟ මු එක විකුණන්න ගහන විල කීයද? 8,000 දන්න 1600. මු එක ගහන විල කීයද? 9,800යි කියලා එනවා. මු මින්නලා පොමු කරන්නේ 9,700. ඊට පස්සේ අතහරිද? හරිද? හරි ඉවරයි. ඊළඟට කියනවා මිනිස්සයා මේක විකුණන දුන්නේ මේකට කියන්නේ කැන්සල් කියන්නේ මෙයා මේක විකුණද්දී ඔන්න කඩේ බයිසිකල ගත්ත 8,000ට 120ක ලාභයක් වුණ නිසා තවර බිල 1,600 එකනොත් බිල ගැහුවා 9,600යි කියලා මෙයා මේක විකුණද්දී ගන්න යන කෙනාට දෙනවලු මම මේ බයිසිකලෙන් 10%ක් අඩු කරලා දෙන්නේ. ඔයා මේක ගහමු විලට ගන්න ඕන 10%ක් අඩු කරලා දෙන්න. ඔන්න ගහමු විල 9,600යි. 10% අඩු කරනවා නම් මේක විදි ගොඩක් තියෙනවා හදන්න. ලේසි විදිය මේක හැමෝටම තේරෙනවා. 100ට 10 කියන්නේ කීයද කියලා හොයාගත්තා. 10%ක් හොයන්නේ කොහොමද? මේ බිඳුවට නග පාට. මේ බිඳුවට 10%ක් කියලා කියන්නේ 960යි. රුපියල් 960යි. රුපියල් 960ක් තමයි 110ක් කියලා කියන්නේ. රුපියල් 960ක් තමයි ඒකට අඩු කරන්නේ. එතකොට මම මේක විකුණන්නේ කීයටද කියලා බලන්න. 9,600 අඩු කරන්නේ 960යි. අපිට ගන්න පුළුවන් මේක එයා විකුණන්න හදාගන්න උත්තරයක් කරලා. අනිත් උත්තර chat එකේ දාන්න කියලා. ලේසි නේද? බයිසිකලේ ලකුණු කරනවාද මිල කීයද? ඒක තමයි අපි මුලින්ම ඊට පස්සේ කියනවා මිලෙන්ද බයිසිකලේ විකුණනු ලබන මිල කීයද? ඒකත් අපි කියමු. ඊට පස්සේ කියනවා මිලෙන්දාට ලාභය ප්‍රතිශතයක් ලෙස ලියන්න. මේකේ නිදි උත්තරේ 8,640.
ඌ බයික් ගත්තේ 8000කට. 8000කට ගත්තමුට බයිසිකලේ 8640කට වික්කා. කීයක් ලාභේ? කීයක් ලාභද? 8000කට ගත්තා 8640කට වික්කා. කීයක් ලාභේ කරට බයික් එක? පොරට ලාභයි බයිසිකලේ. හයස් 8000කට ගත්තේ නම් 8000කට ගත්තා. 8640කට වික්කා. මේ දෙක වලුවකින් පොරට ලාභයක් එනවා. මේ දෙකෙන් 8000 රුපියල් 640. අපිට කියන එක ප්‍රශ්නේ වෙලෙන්ද ගත්මිල ලාභයේ ගත්මිලේ ලාභයේ ඉරිග ප්‍රතිශතයක් විසින් වෙනද ලැබු ලාභයේ ප්‍රතිශතයක් විසින් ලැබු ගත්තේ 8000ට. ගත්තේ 8000ට. ලාභය 640. ලාභය මෙන්න ගත්මිල. ලාභය 640යි. කොච්චර ලාභද කියලා බලන්න අපි මේක මොකද කරන්නේ? අපි මේක ප්‍රතිශතයක් නෝනා ගන්නවා. යටට 8000 දානවා. උඩට දානවා 600. අතන ගුණ කරනවා 100ට 100ෙන් අපිට මොකක්ද ඉස්සරහ ගන්න කියන්නේ බින්දුවට බින්දුවට ගන්න බින්දුවට බින්දුවට ගන්න තව මේ බින්දුවට ගන්න 64 බින්දුවට ප්‍රතිශත ලකුණක් තියනවා 64 අටෙන් බෙදුවොත් 8යි කියලා එනවා 100ට 8ක් ලාභයක් තියෙනවා. සිතුම් මහතා හරිද ගන්න උත්තරය ගත්තද? හරිද? සිතුම් මෙදා ටියුට් එක ඉවර වෙන කරාද සමහරවිට මට මෙසේජ් එකක් දෙන්න ටියුට් එක කරන්න කියලා කරාද? ටිකක් කරා සර්. කියා කරා. 3ක් වගේ. තුඩියක් කරා. හරි. ඒකත් හරි. මේ ටියුට් එකේ පළවෙනි ගානත් කරා අපි දැන් තුන්වෙනි ගානත් කරා. මේක මම ඊළඟ ඉවරද මම මේක අනිත් පැත්තට හරවන්නද? මේක මොකක්ද? අනිත් කට්ටිය කතා කරන්නේ. විමර්ශා ඉවරද ආ සර්. ජනෝදි ඉවරද කියලා right බලන්න හරවගන්න ටියුට් එකේ දෙවෙනි ගාන පාස් පේමන්ට් ටියුට් එක පාස් පේමන්ට් කතා කරලා දෙවෙනි ගාන දෙවෙනි ගාන අරගෙන කියන්නේ ඊව ගන්න විනාඩියක් කරගෙන සර් කීප එක ඇහුන්නේ ආයෙ පොඩ්ඩක් කියන්න. මොකද දෙවෙනි මොකද කීප එක ඇහුන්නේ. කීප එක ඇහුන්නේ. දෙවෙනි ගාන කරන්න දෙවෙනි ගාන කරන්න කියව ගන්න හරි නේද සර් දෙවෙනි ගාන කියන්නේ මේ 2010 මර 2009 ඔව් 2009ද? ඔව් 2009 මේ ටියුට් එකේ දෙවෙනි ගාන 2009 මම දැම්මනේ මම ටියුට් එක වැරදි කියපු නිසා ආයෙත් පාරක් දැම්ම ගෲප් එකට 2009 මොකද කියන්නේ සනත් තම වැටුපේ තුනෙන් එකක් ආහාර සඳහාද සනත් තම වැටුපේ තුනෙන් එකක් ආහාර සඳහාද සමත්
ජයසූරිය දන්නේ නැහැ. සමත්තම වැටුපෙන් තුනෙන් එකක් ආහාරවලට. ආහාරවලට. ඊට පස්සේ හයින් එකක් ගමන් විමන් සඳහා. හයින් එකක් ගමන් විමන්. ගමන්. ඉතිරි මුදලින් පයින් එකක් පොත්පත් මිලදී ගැනීමට. ඉතිරියෙන් පයින් එකක් පොත්පත් මිලදී ගැනීමට. ඉතිරියෙන් පයින් එකක් පොත්පත් වලට. වැඩ වෙන්නේ තුනෙන් එකක් ආහාර වලට, හයින් එකක් ගමන් වලට, ඉතිරියෙන් පයින් එකක් පොත්පත් වලට. මම ඊවට මම කිව්වා මේක අපිට වගුවී කියලා යන්න පුළුවන් කියන්නේ. හයි තුනෙන් එකක් ආහාර ගමන් ගමන්. එතනවා කියන්නේ පයින් එකක් ඉතිරියෙන් ඉතිරියෙන් පයින් එකක්. මේ ලොකෝ ගාගත්ත පට්ටලේසි වැඩේක පයින් බැරි ඉන්නේ ඕන භාග ගන්න තමන් ඉස්සරහා කරන්න පුළුවන් ඕන විදිහකට. හරි. ඊට පස්සේ කියනවා ගමන් බිමන් හා ආහාර යන දෙක සඳහා මුල් වැඩිවෙක කොපමණ වැය කරයි. ඉතින් ලේසියිනේ බං. තුනේ එකයි හයෙන් එකයි එකතු කරන්න කියලා කියනවා. අනියම කරන්න බලන්න. මේක තුනේ හයෙන් කියලා ලිව්වා. මේකේ යට හය තියෙන්නේ මේකේ තුන තියෙන්නේ. එහෙනම් බෑ එකතු කරන්න. පොදු හරයක් ගන්න ඕනේ. මේකේ පොදු හරයක් ගන්න නම් මේ හයෙන් පිටතන හදාගන්න. එහෙනම් උඩයි ටයිම කරන්න මේකේ දෙකේ තුනෙන් එකයි හයෙන් එකයි දෙකෙන් ගුණ කරන්න. කියන්නේ හයෙන් දෙකයි ධන හයෙන් එකයි. කියන්නේ හයෙන් තුනයි. ඊට කියනවා පොත් මිලදී ගැනීමට සමත්තම වැටුපෙන් කොපමණ කොටසක් වැය කරයිද පොත් මිලට ගැනීමට. දැන් මුළු වැටුප කෑලි 6කට බෙදුවොතින් මුළු වැටුප කෑලි 6කට බෙදුවොතින් මේ 6න් 3ක් තමයි වියදම් කරන්නේ කන්නයි යන්නයි එන්නයි. කන්නේ වටයි ගමන් ගමන් වලට. තව කොච්චරක් ඉතුරුද? තවත් ඉතුරුයි 6න් 3ක්. ඒක තේරෙනවද? ඔන්න ඔය ඉතිරි 6න් 3න් ඔන්න ඔය ඉතිරි 6න් 3න් ඉතිරියෙන් මොකද කරන්නේ? ඉතිරියෙන් ඉතිරියෙන් පහින් එක තමයි වියදම් කරන්නේ පොත්වලට. ඉතිරියෙන් හයින් එක. ඉතිරියෙන් පහින් එක. ඉතිරිය කීයද? ඉතිරිය ආවයි. ඉතිරිය ආවා. හයින් 3. හරි. එන්න
ගුණාත්මක කියලා කියන්නේ ಗುಣ කිරීම. පහෙන් දෙකයි පහෙන් සමාන පස්වරක් 6 30. අයිරන් කපන්න පුළුවන් නේද? සර් කපන්න පුළුවන් නේද? කපන්න නෑ. උඩට කපන්න පුළුවන්. මෙතන කීයද ගන්නවද? මෙතන ගෙවෙනවා 3 2යි. මෙතන 3 1යි. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් යට ඉතුරු වෙනවා මෙතන දෙකෙන් එක. මෙතන පහෙන් දෙක. පස්වරක් 3. 10 පස්වරක් දෙක 10යි. 10යි. දැන් නොහොත ඉතිරි උදවිය 4 එකක් බැංකුව වෙනුම දැන්පත් කරේ සේදන්පත් කිරීම 3000 නම් සමගියම දීලා. හරි මේක හරිද කට්ටිය? ඊළඟ ගෑල්ලට යන්න අය එකක් තමයි දිවන අය දෙකක් අතොරින් දෙකයි යන්නේ තමයි හතරක් විතරයි ඉරියම් පහෙන් එකක් පොත්පත් වල දෙන්නේ මොකද ගමෝගේ කිව්ව පොඩි දැන් මේ සනත් ඇවිල්ලා දේවල් කීයකටද වියදම් කරලා තියනවද? සනත් ඇවිල්ලා දැන් දේවල් 3කට වියදම් කරලා තියෙනවා මොනවද? පළවෙනි එක. සනත් ඇවිල්ලා වියදම් කරලා තියෙනවා දැන්. ආහාර වලට, ගමන් නිවන වලට, පොත්පත් වලට. දැන් අපි බලමු ඔක්කොගේම එකතුව කොච්චරද කියලා. තුනි දෙනාගර ආහාර ඊට පස්සේ ගමන් ඊට පස්සේ පොත්පත්. ආහාර වල වියදම් කරනවා කොච්චරද? තුනි එකක් උතරේ. ගමන් නිවන වලට පොත්පත් වලට 10යි එක. හරි. ඊට පස්සේ මෙනික එකතු කරන්න. එකතු කරන්න ගියාට පස්සේ මේ ඉන්නේ නැහැ එකතු කරන්න. ගිය දවස් ඉන්නේ එකතු කරන්න. ආයෙත් ඉංග්‍රීසි එකතු කරාම ආයෙත් එකක්. මුන්දේ අපි එකතු කරා කලින් ඉතින් ආයෙත් තුනක් කියලා. ඉතින් ආයෙත් තුනක් ආවනේ. ආයෙත් දුන්නා 10යි මුපේ. පොදු වැඩ ගන්න කියලා ගන්න පුළුවන්. කූප අරගෙන බලන්න. ඇත්තටම මේ පොදු වැඩ ගන්න දෙන්නේ මේ දෙන්නා පොදු වැඩ ගන්නවා. ඉතින් තේරෙනවා කූප අරගෙන ඊළඟට අවශ්‍ය දෙයක්. ඊළඟට මොකද ගුණ කරනවා මියා. පහෙන් මෙහත් පහෙන් මෙහා කියනවා කියලා. තුන තුනක් උඩට දැක්ක කරලා මේක විනාශ වෙනස්ලා කරන්නේ කරනවද? එතකොට මට කියන්නේ නැත්නම් PM පහළවයි මෙතන යනවා. PM තමයි ඔක්කොම නම් කියන්නේ. PM 18. PM 18ක් වෙන ඔක්කොම. හරි? PM 18ක් ආවනේ. තව කොච්චර ඉතුරුද බලන්න. PM 18ක් ආවා. තව කොච්චර කැලි 30කට බෙදලා 18ක් ඒ මුළු එක 30යි 30යි 18 30 18 අඩු කරන්න. කීයද උත්තරය? කීයද උත්තරය? ඉනෝ උත්තරය ඇවිල්ලා ඔව් 30 12 30 උඩට සුළු කරා. ජීන්දලා තවත් සුළු කරන්න පුළුවන් අපිට ඕන නම් නේ.
උඩ යට කපන්න පුළුවන් 6. මෙතන ආයෙම 5යි. මෙතන 1යි. 5න් 2යි. අවුලක් නැහැ මොකද? 3 12 කියලා ඉවරක් නැහැ. මොකද 2 1යි. 5න් 2යි. උඩ යට යනවා 6යි. 5න් 2යි. අපිට කියනවා ඔන්න 5න් 2ක් ඉතුරු දැන් ඉතුරු ඔන්න ඔය ඉතිරියෙන් 4න් 1ක් බැංකුවේ දාන්න ඕනේ. ඉතිරි මුදලේ 4න් 1ක් 5න් 2ක් ඉතුරු වෙන්නේ. 5න් 2ක් ඉතුරුයි. 5න් 2කින් 4න් 1ක් බැංකුවේ දාන්න. 5න් 2 කියලා කියන්නේ 5 2 ගුණ කිරීම 4 කියලා කියන්නේ 4න් 1 කපමු 2යි 1යි කියන එක ඔබට 1යි කැඩ 10යි 10යි 10 එකක් කියන්නේ 10 එකක් කියන්නේ 10 එකක් කියලා කියන්නේ 10 එකක් කියලා කියන්නේ 10න් එකක් කියලා කියන්නේ කීයක්ද 10 එකක් කියලා කියන්නේ පුතේ රුපියල් 3000 අපිට කියනවා 10 එකක් කියන්නේ 3000 කියම හොයාගන්න අපිට කියනවා සමග්ගේ වැටුප කියන්නේ මුළු ප්‍රමාණය. ඒ කියන්නේ මේක 10න් කීයක්ද? 10න් කරන්න. ඔයා මේක කීයෙන්ද මොකද කරන්නේ? 10. එහෙනම් ඔයා මේ පැත්තට ගුණ කරන්නේ කීයෙන්ද? ඒකත් ගුණ කරනකොට 10. ඒතර කීයද එන්නේ? 20. හදාගන්න. හරිද? ඉවරයි නම් ගන්න සෙට් එකකට පුතේ ඉවරයි කියලා. හරි ඉවරයි ස්ටෝන්. ඉවන් සතුටු ඉවරයි.
විමර්ශ අදනින්ද පන්තියට ජොයින් වුණේ. මම දැන් මේ WhatsApp එක දාන්න නම් දෙකට ඔයාලා මැසේජ් එකක් දාන්න පුතේ. මෙන්න මේ නම් දෙකට මට මැසේජ් එකක් දාන්න. මට මැසේජ් එකක් දාලා තියන්න. right. දැන් ඊළඟට හරියට විදිහට කියන්න. තියන්න. හයවෙනි ප්‍රශ්නේ දැන් 6. 6ට යමු පුතේ 6ට. 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 ජොයින් වෙන්න බෑ කියලා. ඉන්නවා ගෲප් එකට සමු. හයවෙනි ප්‍රශ්නේ බලන්න. හය කියන්නේ අපිට සුළු කරන්න කියන පොදුයි. මොනවද කියන සුළු කරන්න කියලා. මොනවද කියන සුළු කරන්න මුලින්ම 9 5 පින 3 1 මේක සුළු කරන්න කියලා මුලින්ම කියනවා. වරහන් පතෙන් එක. හරි. මේක සුළු කරන්නේ මුලින්ම සුළු කරනවා. 9 5 කියන්නේ නැහැ. මේක 3 හරිය සමානද නැහැ. ඊළඟ බලමු. නිරෝධ පරික්‍රමයක් දුන්නු. මේකයට 9 මේකයට 5 මේකට 5 මේකයට 3 මේකට 1 මේකේ හරය යට ඒවා සමාන යට ඒවා සමාන කරගන්න කිව්ව කරන් වෙනවා කියන්නේ. ඒ චුටි එක නා තමයි ලොකු කරන්නේ ලේසි. මෙතන 9 5 ඍණ 9 3 මොනයි කියන්නේ 5 කියන්නේ ඊට පස්සේ මෙතන එනවා 9 පහෙන් දෙකක් තෝරේ ඒක එනවා රදීලානේ හතෙන් කියන්නේ යටමනුත් එක මේකෙන් දෙකෙන් දෙක සම්පූර්ණ කරගන්නවා දෙකෙන් දෙක කරගන්නවා පහෙන් රාමයෙන් පහ තුනෙන් ලෝක දෙවියන් ලෝක මම වැඩ කරන්නේ ඉතින් ටිකක් කරේ නමය පාළුවේ නමය පහ ඉතින් තුනෙන් ඉස්ස දෙවියන් දෙක ඉතින් මේක අපි පොඩ්ඩක් පරස්පරය යනවා මුලින්ම අපි ලේසි ගතිය
ගුණකිරීමක් කරගත්තා. එතන යට එකන තියන්නේ. උඩයට මාර්ගය එතන ගොඩ බෙදීමේ ගුණකිරීමක් වුණොත් ඊට පිටිපස්සේ මේක නා උඩට මාර්ගය. පරස්පරය. යට දෙක උඩ දෙක. හරි? ඊට පස්සේ වෙන සුළු කරලා මම කලින් සුළු කරා. නම් උඩ යට උඩ කරනවා. තුන ගුණකිරීම දෙකෙන් නැහැ. නම් පහ ඍණ නම් තුන ගුණකිරීම දෙකෙන් එක. ඊට පස්සේ නිසන් පොළොවේ නම් පහ තුන මෙතන අඩු කරා නම් දෙකයි ගුණකිරීම දෙකෙන් උඩ හරහට කැපෙනවා උඩ දෙකයි යට දෙකයි. එකයි 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 එනවා ඊළඟ ඉන්නේ උදේ උදේ නමේ sorry කරා එක නමේ එකයි ඊළඟට ඒක දෙක කොටස කරන්න පටන් ගන්න. හතරෙන් එක බෙදීම ඒ ගන්න හතරෙන් එක බෙදීම දෙකයි තුනෙන් එක ගුණ කිරීම හතෙන් හතර එක කරවඩන් මේ ඉවරයි මම මේ ගලිය කට්ටිය හරිද දෙවරක් තුන්වරක් දෙකයි ඒක හතරයි අපලෝන් මේක මෙතන විදිහ තවත් චුට්ටක් තියාගන්නවා මේ පද දෙක සුළු වෙලා තනි පදයකට එනවා. එකම විදිහ තියාගන්න මේ විදිහට. හරි. හතරෙන් එකයි දෙදීම මේ කවන්න පුළුවන් නේ. එකයි එකයි කියපොඩ මෙතන එනවා යකට තුන් වරක් කරපයින් එක් කරක් දෙක දෙක. හා ඊට පස්සේ මට පුළුවන් මොකද පුළුවන් මාර්ග කරන්න. හතරෙන් එකයි බෙදීම දෙවිච්ච එක වෙනවා ගුණ කිරීම. බෙදීම දෙවිච්ච ගුණ කිරීමක් වෙනවා. මෙතන උඩයට මාරු වෙනවා. මෙතන උඩයට මාරු වෙනවා. උඩයට මාරු මෙතන ගියේ තුනයි. එතන දෙක. කපමු.
කපන්න බෑනේ. කපන්න දැන් වෙනවා. 4 වරක් 2 8යි 2 වරක් 1 1යි. දෙවරක් 3 3. 1 වරක් 3 1 වරක් 3 3. 8ෙන් 3යි ඒක උත්තරය. අටෙන් 3 3. Itu udah kan salah. Hari itu gimana ya? පරිගණක වෙළඳසැලක් සඳහා අලුත් හා පාවිච්චි කළ පරිගණක යන්ත්‍ර ඇත. පරිගණක වෙළඳසැලක අලුත් හා පාවිච්චි කර පරිගණක යන්ත්‍ර ඇත. මුළු යන්ත්‍රවලින් පහෙන් දෙකක් පාවිච්චි කළ ඒවා වන අතර ඉතිරිය අලුත් ඒවා වේ. අලුත් යන්ත්‍රවලින් 7න් 4ක් ආසියාවේ නිෂ්පාදිත ඒවා වන අතර ඉතිරිය අලුත් යුරෝපයේ ඉතිරි අලුත් යන්ත්‍ර යුරෝපයේ නිෂ්පාදිත ඒවා මුළු පරිගණක යන්ත්‍රවලින් කොපමණ භාගයක් ආසියාවේ නිෂ්පාදිත ඒවා අයිතරන්නේ රූපසරණ පරිගණක යන්ත්‍රය පාවිච්චි කරන මුළු යන්ත්‍රෙක පහෙන් දෙකක් පාවිච්චි කරලා තියෙනවා. මේක කියනවා පහෙන් දෙකක් භාවිත කර. පහෙන් දෙකක් භාවිත කරනවා. ඉතිරි අලුත් පහෙන් දෙකක් ඉවරයි. එහෙනම් අලුත් ඒවා කියන්නේ පහෙන් 3 එනවා අලුත් ඒවා. පහෙන් පහයි ඔක්කොම මචං පහෙන් පහයි නම් පහෙන් දෙකක් උඩට ගියා. පහෙන් දෙකක් කට්ටා. ඉවරයි. ඊට පස්සේ අලුත් යන්ත්‍ර වලින් 7න් 4ක් ආසියාවේ නිෂ්පාදිත ඒවා වෙන අතර ඉතිරි යන්ත්‍ර කොහෙද? යුරෝපයේ 7න් 4ක්. මෙතනින් ආසියාවට 7න් 4 මෙතනට යනවා. එතකොට කොච්චරද යන්නේ යුරෝපයට? මේක 7කට බෙදලා 4ක් මෙතනට යනවා. මෙතනට යනවා කොච්චරද? 4කින් 3. ඒක නෝකයියන් අන්න භාවිතා කරපු යන්ත්‍ර තියෙනවා පහෙන් දෙකක්. අලුත් යන්ත්‍ර තියෙනවා පහෙන් පහයි ඔක්කොම පහෙන් දෙකක් උඩට ගියා. යට යනවා පහෙන් 3. ඒකෙන් කැලි දෙකක් තියෙනවා ආසියාවේ යුරෝපේ. ආසියාවේ කොච්චරද තියෙන්නේ? 7න් 4ක්. 7කට බෙදලා 4. යුරෝපේ කොච්චරද තියෙන්නේ? යුරෝපේ තියෙනවා 7න් 4ක් නම් මෙතන 7න් 4ක් ගියා නම් ඔක්කොම 7යි 7න් 3ක් කියනවා.
මුළු පරිගණක යන්ත්‍රවලින් කොපමණ භාගයක් ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා ආසියාවේ වෙන මේ කහන්නේ නේ ඔව් මුලින්ම පරිගණක ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා ආසියාවේ අලුත් ඒවා නම් පහින් තුනක් තියෙනවා ආසියාවේ නම් ඒවා තියෙනවා අන්තිම හතරක් පහින් තුනයි තුනගිරින් අතොන් හතරයි හතරක් ඉස්පහයි ඉස්පහයි තල ඊට පස්සේ කියනවා ආසියාවේ නිෂ්පාදිත අලුත් පරිගණක යන්ත්‍ර 24ක් තිබේ නම් විලඳසලේ ඇති මුළු පරිගණක සංඛ්‍යාව කොපමණද? අන්න බලන්න. ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා ගත්තොත් තියෙන්නේ කොච්චරක්ද? 35න් 12 කියන්නේ ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා 35න් 12 කියන්නේ ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා ආසියාවේ නිෂ්පාදිත අලුත් ඒවා කොච්චරද පරිගණක ගන්න ඉලක්කමක් විදියට ගත්තොත් මේක ඉලක්කමක් විදියට ගත්තොත් මේ කියන්නේ 24යි හරිද හරි මේකේ මුලින්ම මෙහෙම ගන්න සෙට්ුනේම නෑ අපිට මුලින්ම කරන්නේ මේක 35න් එකක් වයි 35න් එකක් හොයන්නේ කොහොමද මෙතන 12 දිවිච්චි මෙහෙම කරද්දී ඔයා කීයෙන් දෙන එක වෙන්නේ දෙකෙන් 12 12න් ඉඳන් මේක ඔයා බෙදුවේ 12න් එහෙනම් මේ පැත්තත් බෙදන්න සිද්ධ වෙනවා කියන්නේ 12න් මේක 12න් බෙදුවොත් එකක් ආවා මේක 12න් බෙදුවොත් කියන්නේ දෙකක් වෙනවා 24 දෙක 12න් බෙදුවොත් දෙක 35න් එකක් කියන්නේ දෙකක් පරිගණක 35කින් එකක් කියන්නේ පරිගණක දෙක මුල් පරිගණක ගාන කියලා කියන්නේ මුළු පරිගණක ගාන කියලා කියන්නේ 35න් 35 මේකට කරනවා කියන්නේ පහින් මේකට කරනවා කියන්නේ 35 කියන දෙවරක් 35 ඇත්ත මුළු පරිගණක ගාන කියන්නේ මුළු පරිගණක ගාන කියන්නේ කීයද මුළු පරිගණක ගාන කියන්නේ 70ක් හදාගන්න එක හැමෝම හදාගන්න එක හදාගන්න එක ඊළඟට බලමු මොනවද ඉවර කරපොන්නේ
අතල ඉවර කරලා එල්ලගන්න. දැන් එනවා මේ ඉවරයිද? ඉවරනම් නම් මෙසේජ් එකක් දෙලේ ඉවර කරලා ඉවර. chat එක දාන්න මෙසේජ් එකක් ඉවර. සිරු තේරුණාද නේද? නෑ ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගාලා තියන්න. මම රෙකෝඩින් එක කොහොමද දාන්නේ? ඊළඟ එක හදමු පුතේ. 8 වෙනි ප්‍රශ්නේ ආනන්දගේ පුස්තකාලය. 8 වෙනි ප්‍රශ්නේ කියන්නේ 2015. 2015 ප්‍රශ්නේ කියන්නේ ආනන්දගේ පුස්තකාලය ගන්න කියලා මම 8 වෙනි ප්‍රශ්නේ. 2015 8 වෙනි ප්‍රශ්නේ. ආනන්දගේ පුස්තකාලය සරේ. හරිද? හරි. මොකද මේ කියන්නේ? ආනන්දට තියෙනවලු පොඩි පුස්තකාලයක්. පුස්තකාලයක් තියෙනවලු ආනන්දට. ආනන්ද ගාව තියෙන මෙන්න මේ පුස්තකාලයේ විස්තරය තමයි කියන්නේ. ආනන්දගේ පුස්තකාලයට බලන්න. ආනන්ද පුස්තකාලයක් තිබුණේ පුස්තකාලයේ 6 එකක් ළමා කතා. ළමා කතා 6 එකක්. ඊට පස්සේ 4 එක සාහිත්‍ය. සාහිත්‍ය 4 ඊට පස්සේ ආනන්ද විභාගවල පොත සාහිත්‍ය පොත් ගමේ පාසල පරිත්‍යාගය. හරි. 4 එක සාහිත්‍ය. අපිට කියනවා ආනන්ද මෙන්න මේ පොත් සියල්ල ආනන්ද මෙන්න මේ පොත් සියල්ල පරිත්‍යාග කරනවලු ගමේ තියෙන පුස්තකාලයකට නේ ගමේ පාසලට පරිත්‍යාග කරනවා. ළමා කතන්දර පොත් තියෙනවා 6 එකක්. සාහිත්‍ය පොත් තියෙනවා 4 එකක්. අපිට කියනවා පළවෙනි ප්‍රශ්නේ පරිත්‍යාග කරමිනු පොත් ප්‍රමාණය භාගයට ඉස්සත් කරනවා. මේ කියන්නේ මේ දෙක එකතු කරන්න කියලා කියනවා. මේ දෙක එකතු කරන්න කියනවා. හරි. එක දශම 4 එක යට සමානයි 6 4 පොදු වුණ ආහාරය කියන දේ නේද?
12 ගන්න. 12 ගත්තම මේක 6න් 1 මේක 4න් 1 මේක ගුණ කරනවා දෙකෙන් මේක ගුණ කරනවා තුනෙන් බලන්න ගුණ 12 දෙක 12 මොනවා කියද 12 12 පහක් වෙනවා ඔක්කොම දීපු ප්‍රමාණය ඊට පස්සේ කියනවා ආනන්ද මේකේ දීපු පොත් ගාන එකෙන් 12න් 5 12න් 5 ඉලක්කමයේ වටිනාකම පොත් ගණන කීයද කියන්නේ 150 12න් 5 ඉලක්කමයේ වටිනාකම 150 මුලින්ම හොයන්නේ 12න් 1 මේක බෙදෙන කීයද බෙදෙන කීයද මේක බෙදෙන්නේ 5 එතන මේ මතම බෙදනවා කියන්නේ 5 එතන මෙතන කීයද 30 එතන මෙතන 30 12න් එකක වටිනාකම 30 12න් එකක වටිනාකම 30යි හරිද හරි ඊළඟට කියනවා 12න් එකක වටිනාකම 30යි පුස්තකාලේ තියෙන මුළු පොත් ගණන සර් ඒ කියන්නේ 12න් 12 මේක උන කරලා කියන්නේ 12 එහෙනම් මොකද මේකට අඳුන කරනවා කියන්නේ 12 කීයද 12 කීයද 12 කීයද 360යි 360 මුළු පොත් ගණන පුස්තකාලේ තියෙන 360 පුස්තකාලේ තියෙන මුළු පොත් ගණන 360 ඉතිරි වූ පොත් වලින් 60ක් දුන්නලු ආනන්ද අල්ලපු ගෙදරට එනවා. අල්ලපු ගෙදරට කියන පොත් කියනවා. ආනන්ද ඊතර පොත් වලින් 60ක් දුන්නලු අල්ලපු ගෙදර. අපිට කියනවා අල්ලපු ගෙදරට දීපු පොත් ප්‍රමාණය මුළු පොත් වලින් භාගයක් විදියට දෙන්න. මේක ලියවර නම් ඊළඟ ලියවර කරනවා. මේක ලියවර කරන්න. අල්ලපු ගෙදරට දීපු පොත් ප්‍රමාණය කරගෙන මේක ඉවර කරනවා. ඊට පස්සේ මම ලියවර කරනවා. හරි ඉවරද? හරි ඉවරද? ඊළඟ කියනවා ඉතිරි වූ පොත් වලින් 60ක් ආනන්ද ඉවරද? ඉවරයි. ඉතිරි වූ පොත් වලින් 60ක් ආනන්ද දෙනවලු. ඉතිරි වූ පොත් වලින් 60ක් දෙනවලු මේ
අල්ලපු ගෙදරද අපිට මේක මුළු පොත් වලින් භාගයක් ලෙස දක්වනවා. මුළු පොත් ගාන 360යි 360 මිනිස්සයා දෙනවා 60. ඔක භාගයක් විදිහට එක්ස්පෝර්ටින් කියෙන්නේ. කපන්න පටන් උත්තරේ ගන්න. කපනකොට උත්තරේ තුත් කියෙන්නේ මේ. නුල්. ඒ නුල් යමුන 26යි 6යි උඩයි යටයි කරනවා 6 කියන්නේ 6 කරනවා මෙතන 6 වැඩියද? මෙතන 6 වහය මෙතන 6 එක උත්තරේ කියන්නේ 6. හරිද? ඊළඟ කියනවා අසල්වැසියන්ට දුන් පසු ඉතිරි පොත් වූ පොත් වලින් පහෙන් තුනක් ආනන්ද විකුණුමේ ආනන්ද කරපු වැඩ ටික බලන්න මුලින් මොනවද ආනන්ද කරපු වැඩ. ආනන්ද පුතා කරලා තියෙන වැඩ ටික තමයි ආනන්ද පුතා මුලින්ම කරලා තියෙන පොත් වලින් යම් ප්‍රමාණයක් පාසලට දීලා. ඊට පස්සේ යම් ප්‍රමාණයක් ආනන්ද පුතා අල්ලපු ගෙදර දුන්නා. අල්ලපු ගෙදර. අල්ලපු ගෙදර. ඊට පස්සේ ආනන්ද පුතා මොකද කරේ? අපි බලමු ආනන්ද පුතා අල්ලපු ගෙදරට පාසලට ගෙනුණු පොත් ප්‍රමාණය කිතුරු. පාසලට දුන්නු පොත් ප්‍රමාණය කීයද? පාසලට දුන්නු පොත් ප්‍රමාණය 12න් 5. 12න් 5 පාසලට. එතකොට බලන්න 12න් 5. අල්ලපු ගෙදර දීපු ප්‍රමාණය කීයද? 6න් 1යි. එතකොට බලන්න 12න් 5යි. බලන්න 6න් 1යි. මෙතන වල කරනවා දෙකකින් මෙතන වල කරනවා දෙකකින් කියන්නේ 12න් 5යි. ධන 12න් 2යි කියන්නේ 12න් 8ක් ආනන්ද අල්ලපු ගෙදරට දීලා පාසලට දීලා ඔක්කොම එකතු කරලා 12න් 7ක්. මුළු කෑලි ගාන 12න් 12යි නම් 12න් 7ක් ඉවරයි. 12න් 12ක් තිබ්බා අඩු කරලා 12න් 7ක් ඉතිරි ගාන හොයාගන්න කීයද? 12 උඩට එනවා 12න් 5 ඉතුරු අපිට කියනවා ඉතිරි වූ පොත් වලින් පහෙන් තුනක් ආනන්ද විකුණුවේ. ඉතිරි වූ පොත් වලින් පහෙන් තුනක් ආනන්ද විකුණුවේ. ඉතිරි පොත් වලින් ඉතිරියෙන් පහෙන් තුනක්. ඉතිරි කීයද? 12න් 5යි. පහෙන් තුනයි විකුණුවා. 12න් 5යි මුණ කිරීම. පහෙන් තුනයි කපුණු කොටමු. එකයි එකයි මෙතන 4යි මෙතන 1යි කියන යට දෙන්න 4 උඩ දෙන්න. පෙර උත්තරේ තමයි 4. ආනන්ද විකුණලා තියෙනවා පොත් වලින් 4න් එකක්. හරිද? ඒ වැරද්ද.
හරි ඉවරයි. පොඩ්ඩක් ගන්න. හොඳයි. බලන්න වාකරේ කොච්චර ලේසිද කියලා.